number 1. House of Astrology Candy YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම 2026 වසර තුලා ලග්න ඔබට සුබම අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. 2026 වසර තුලා ලග්නයට කෙසේද බලමු. පළමුව ධනය සහ ආදායම ගැන බලමු. ආදායම තත්ත්වය වැඩි කරයි. බලාපොරොත්තු රහිත හදිසි ධනලාභ ඇති කරන කාලයක්. එය බොහෝ විට උරුම වීමකින් හෝ විවාහයෙන් හෝ මළගිය අයෙකුගේ උරුමයක් වෙන්නට පුළුවන්. නැතිනම් ලොතරැයි දිනුම් පවා ඇති වෙන්නට ඉඩ තිබෙනවා. ගෘහ ජීවිතය ගැන බලමු. දේපල අතින් දියුණු වෙයි. සැබවත් ප්‍රීතිමත් වසරක් තුලා ලග්නයට මේ දියුණුවට කටයුතු සැලසෙනවා ඇත. ණයතුරු වලින් නිදහසක් හෝ ණය ගනුදෙනුවකින් ලාභයක් ලැබෙන කාලයක් වේ. එක් ප්‍රීතියට හේතු වන වස්තුව ලැබෙන කාලයක් වෙයි. ඔබට හිතන ආකාරයට ගෙදර දොර පාලනය කරමින් වාසය කරන්නට ඔබට හිතන දේවල් නැත්නම් වේලාවට ගමන් බිමන් ආදිය යාමටද ඉඩ ලැබෙන නිදහස් වසරකක. සැප පහසුවට අවශ්‍ය බඩු ඇඳවල් පුටු වාහන ආදී මිලදී ගැනීමට හැකියාව පවතී. මෙහෙකරුවන් කරන රැවටීමකින් අමාරුවේ වැටෙන්නට ඉඩ තිබෙන නිසා ඉතා ප්‍රවේශමත් වෙන්න ඔබගේ ළඟ සේවය කරන අය ගැන. පිරිමි අයෙකු නම් මත්පැන් බීමට සහ වෙනත් දේවල් වලට ඇබ්බැහි වෙන කාලයක් වෙයි. ප්‍රමාණය ඉක්මවා ඉන්ද්‍රියන් පිරිමීමට සිදු දෙයි. සතුටන් නැති වෙයි. තුලා ලග්න ඔබට ස්ත්‍රීන්ගෙන් කරදර ආවත් වාසනාවන්ත වසරක් වෙයි. උසස් අයගෙන් උපකාර හා සැලකිල්ල ලැබෙන වසරක් බවට පේනවා. ඔබේ තත්ත්වය තිබුණට වඩා උසස් වෙයි. මිතුරන්ගෙන් සහ සහෝදරයන්ගෙන් උපකාර ලැබේ. අවුල් වියවුල් වලින් නිදහස ලැබෙන වසරක් වෙයි. තුලා ලග්න ඔබේ ළඟම ඥාතියෙක් හෝ හිතවතුගේ වියෝවක් නියමයකි. සර්ප බයක් ඇති වෙයි. සඳු මහ දසාවක් හෝ අතුරු දසාවක් ගෙවන අයට විශේෂ නරක කාලයක් උදා වෙයි. මේ නිසා ඔබේ ජන්ම පත්‍රය හරි කෙනෙකුගෙන් බලා ගන්න. යාන වාහන මිලයට ගැනීමට හැකියාව පවතිනවා. ආදර සම්බන්ධතා ඇති වෙයි. ඒ අතර මංගල යෝගද ඇති කරයි. ඊළඟට බලමු රැකී ආරක්ෂා ගැන. වෙළඳ ව්‍යාපාර දියුණුවට හා ලාභ ඇති වන දේවල් සිදු වෙයි. සියලුම තුලා ලග්න අයගේ වෙළඳ ව්‍යාපාර දියුණුවට යන වසරක් බව පේනවා. රැකී ආරක්ෂාවල දියුණුවක් ඇති කරයි. මුදල් ඉපයීමේදී කර්කශ දෙයට මුහුණ දීමට සිදුවන්නට පුළුවන්. 2026 ජූලි 1 වෙනිදාට පසු රැකියා තනතුරු ලාභ ඇති කරයි. අධ්‍යාපන කටයුතු ගැන බලමු. විවිධ දේවල් ඉගෙන ගන්න ලැබෙන වසරකි. ඥානය වර්ධනය වන නිසා පාසල් යන දරුවන්ගේ ඉගෙනීම සාර්ථක වේ. සෞඛ්‍ය තත්ත්වය ආහාර මදිර වීමේ ආබාධ ගතියක් හෝ මූත්‍රා පාවීමේ ආබාධයකින් හෝ එය වැඩි වේලාවක් ඉවසාගෙන සිටීමට නොහැකියාව පවතී. ධන හිසෙන් පහළ හෝ තුනටිය කැක්කුමක්ද ඇතිවන්නට පුළුවන්. තුලා ලග්න ඔබේ ජන්ම පත්‍රයේ සඳු හේවත් චන්ද්‍රයා 6 වන 11 වන හෝ 12 වන භාවයක සිටි අයට අපල වැඩි කරයි. අපගේ YouTube නාලිකාව තුලින් නිකුත් කරන මාසික පලාඵල නැරඹීමට අපගේ YouTube channel එක subscribe කරන්න. තුලා ලග්න ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉටු වෙන්න සුබ දවස් වන්නේ අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා. සුබ වර්ණය සුදු ක්‍රීම්, කහ පාට, අයිවරි වර්ග පාට. සුබ අංකය අංක 6. සුබ මැණික් වර්ග නිල් මැණික්, දියමන්ති. තුලා ලග්න ඔබගේ සියලු ප්‍රාර්ථනා 2026 වසරේදී ඉටු වෙන්නට ප්‍රාර්ථනා කරන අතර ඔබට තෙරුවන් සරණයි. සුබ වසරක් වේවා.